හරි ඉතින් අද අපි කරන්න යන්නේ මෙන්න මේ අයිස්ක්‍රීම් එකයි ස්විස් රෝල් එකයි එකට දාලා පොඩි කෑමක් හදන්න යන්නේ. කෑමක් කිව්වට දෙක එකට දාලා කන්න යන්නේ. හරි ඉතින් අපි කොහොමද කියලා බලමු. සයිස් එක ඔච්චරයි. ලක් කපා ගත්තා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් එක විතර. සෙන්ටිමීටර් එක කෑලි දෙකක් මම කපා ගත්තා. මුලින්ම එහෙම දෙකක් කපා ගත්තේ. ඔන්න බලන්නකො දැන් කරන්න යන දේ මෙන්න මෙහිමයි අයිස්ක්‍රීම් එක ගත්තා. මේ කෑලි පොඩ්ඩක් දිය වෙලා ළමයි. දිය වෙලා පොඩ්ඩක්. මෙන්න මෙහෙම ගත්ත හැන්දා. අයිස්ක්‍රීම් හැන්ද මෙහෙම දාගත්තා. අයිස්ක්‍රීම් එකේ පළවෙනි ලේයරයේ ඊට පස්සේ අපි දානවා කේක් කෑල්ල. තමයි කේක් කෑල්ල දැම්මා. ඊළඟට අයිස්ක්‍රීම් ලේයර් එකක් දැම්මා. දැන් වැඩේ හරි. දැන් තියෙන්නේ අපිට කාලා බලන්න අපි බලමු කාලා. මෙන්න අපි මික්ස් එක. ඒක තමයි අමාරු වැඩේ. එන අමාරුයි හෙදුවට කන්න. හෙදුවට කන්න ඕන. මම මොට කන කම්පලක් දැන් කනන් දෙන්න කොහොමද? රහ හොඳද? හොඳයි. කේක් රහත් වෙනවා. රහත් වෙනවා ඉතින්. හොඳයි ආයි හදන්න එපා. නෑ ඇත්තටම හොඳයි. හොඳයි මේ හැම කේක් එක ටික අලුත් වෙන තරමට රහ හොඳයි වගේ. ඒක අලුත් නෑ කියලා කියන්නේ. සෙට් නෑ වගේ. මේක අර එළියේ තියෙන ස්විස් රෝල් එකත් අර ෆ්‍රිජ් එකේ දාලා තියෙන ස්විස් රෝල් එක. ෆ්‍රිජ් එකේ දාලා තිබ්බොත් පොඩ්ඩක් මේක නෑ ඒක නෙමෙයි. අර ෆ්‍රිජ් එකේ දාලා තියෙන ස්විස් රෝල් එක මීට වඩා රහයි. රහයි කියලා හිතන්න. නෝ මේක රහයි. හරි. තමයි ඉතින් හදලා බලන්න කන්න. මරුණට අපි වක් කියන්නේ. ගිහින් එන්න.